අයිබෝවන් ඔබ සියලු දෙනාටම එළබුදුන් සංකල්පයේ මිත්‍යාව යන වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි පළවෙනි වීඩියෝ දෙකේදී පැහැදිලි කරලා දුන්නේ අපේ ඉංජිනේරු මහත්මයා මගේ පොතේ දැක්වීමේ දිනේදී කළපු කතාව ඇසුරින් කළපු විකෘති කිහිපයක්. ඒවට අපි පිළිතුරු ලබා දුන්නා. අද මම ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මගේ එළබුදුන් සංකල්පයේ මිත්‍යාව කියන මේ කෘතිය පිළිබඳවම තමයි. ඒකේ පසු කවරේ මම පොඩි තර්කයක් සඳහන් කරා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වූයේ නම් සියතින් මිය ගිය සතුරු එළාර රජුට පවා දාගැබක් සෑදූ දුටුගැමුණු රජතුමා බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථානවල කිසිදු ස්මාරකයක් ගොඩනගා නැත්තේ ඇයි? ඒ කියන ප්‍රශ්නේ මම මගේ පොතේ පසු කවරේ අහලා තියෙනවා. මේකට එළබුදුන් කණ්ඩායම් වල අය සාර්ථක පිළිතුරක් මේ වෙනතුරු ලබා දීලා නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට කරන්න හැදුවේ දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට දාගැබක් හැදුවේ චෛත්‍යයක් හැදුවේ නැහැ කියන කතාව ඔප්පු කරලා පෙන්නනවා. අපි බලමු ඒගොල්ලෝ මේ කරපු කතාවේ ඒගොල්ලෝ කරන්න උත්සාහ කරපු මේ එළාර දුටුගැමුණු රජතුමා එළාර රජු වෙනුවෙන් දාගැබක් හැදුවේ නැහැ කියන තර්කයේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක අපි අද බලමු. දුටුගැමුණු රජතුමා එළාර රජතුමා වෙනුවෙන් දාගැබක් හදපු බව අපේ පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේගොල්ලෝ මෙතන වචනාරම්භයක් පෙන්නලා මේක හැදුවේ මෙතන දාගැබක් චෛත්‍යයක් නෙවෙයි කියන කාරණාව ඉස්මතු කරන්න උත්සාහ කරනවා සෑහෙන. මේගොල්ලෝ මුලින්ම අරන් එන්නේ මහා වංශය. මහා වංශයේ සංස්කරණය තමයි මේගොල්ලෝ අරන් එන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ අරන් එන මහා වංශ සංස්කරණය. බටුවන්තුඩාවේ පඬිතුමා අතුල් පිළිසින් කරපු මේ සංස්කරණය බටුවන්තුඩාවේ සංස්කරණය තමයි ඒගොල්ලෝ අරන් එන්නේ. ඒක පෙන්නලා කියනවා මේකේ නෑ කොතනකවත් සෑයක් චෛත්‍යයක් කරපුවක් නැහැ. ඒක නිසා මේක බොරුවක් කියන කතාව. බලමු ඒගොල්ලෝ අරන් එන සංස්කරණයේ තියෙන කතාව ඉස්සෙල්ලාම බලමු. මේ තියෙන්නේ ඒගොල්ලෝ අරන් එන බටුවන්තුඩාවේ මහා වංශයේ බටුවන්තුඩාවේ සංස්කරණයේ තියෙන කතාව. මේකේ තියෙන්නේ කොහොමද කියන එක බලමු. සුමංගල හිමි බටුවන්තුඩාවේ සංස්කරණයේ එළාර රජු වෙනුවෙන් දුටුගැමුණු රජතුමා දාගැබ ඉදි කරපු විස්තරය මෙන්න මෙහෙම සඳහන් වෙන්නේ. සිරුර වැටුණ තැන්හිදී කුළුගයකින් ඒ මිනිය දැවීය. එහි චිතකයක්ද කරවීය. පෙරහරද දුන්නේය. මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. එතකොට මෙතන සඳහන් කරලා තියෙන්නේ චිතකයක්ද කරවීය කියලා. එතකොට කාට හරි ගැටලුවක් එනකොට මෙතන කරලා තින්නේ චෛත්‍යයක් නෙවෙයි චිතකයක් කියන එක. නමුත් ඒ ප්‍රශ්නය එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි. ඒක පොඩි සරල කාරණයක් මෙතන තියෙන්නේ. එම ඔය කියන වාක්‍යයට කලින් වාක්‍යයේ තියෙනවා සිරුර වැටුණ තැන්හිදී කුළුගයකින් මේ මිනිය දැවිය කියලා. එතකොට මේ චිතකයක් හැදුව කතාව වෙන්නේ එළාර රජතුමාගේ සිරුර ආදාහනය කරාට පස්සේ. එතකොට එතන ඒ කියන චිතකය සිරුරක් ආදාහනය කරන්න හදන චිතකයක් නෙවෙයි. ඒතර එතන මොකද්ද මේ චිතකය කියලා යොදන වචනේ අර්ථය? ඒකට මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මෙතනදී චිතකය කියන සිංහල වචනයට ගුණසේන සිංහල මහා ආකාරාදී අර්ථ 4ක් දීලා තියෙනවා. මේ පළවෙනි එක තමයි දරසෑය. දෙවෙනි එක ගොඩ. තුන්වෙනි එක චෛත්‍ය. හතරවෙනි එක සෑය. එතකොට මෙතන අර්ථ දෙකම චිතකය කියන එකට අර්ථ දීලා තියෙනවා චෛත්‍ය සහ සෑය කියන එක. එතකොට මෙතන මේ මහා වංශ සංස්කරණයේ බටුවන්තුඩාවේ පඬිතුමා සහ සුමංගල හිමියන්ගේ සංස්කරණයේ මෙන්න මේ චිතකය කියන වචනේ එතන යොදලා තියෙන්නේ චෛත්‍ය සහ සෑය කියන අර්ථයෙන් බව පැහැදිලි වෙනවා. එතකොට මේ එළබුදුන් කණ්ඩායම් අරගෙන ඇවිල්ලා පෙන්නපු මහා වංශ සංස්කරණයේම ඔප්පු වෙනවා. ඒ සංස්කරණයේම ඔප්පු වෙනවා
මෙතන එළාර රජතුමා සිහිවීම පිණිස දුටුගැමුණු රජතුමා දාගැබක් චෛත්‍යයක් නැත්නම් සෑයක් ඉදි කරපු බව. ඒ තියෙන ඒගොල්ලෝ අරන් ආපු සංස්කරණේ තියෙන විදිය. ඒ වගේම තමයි මහා වංශයේ තවත් සංස්කරණ තියෙනවා. මේ මම ඉදිරිපත් කරන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සංස්කරණය. ඒකේ තියෙනවා ඉතාම පැහැදිලිව මෙන්න වගේ දුටුගැමුණු රජතුමා සෑයක් හදපු බව. මේ තියෙන ඒ කොටස. ඊළඟට අපි මෙතනදී පොඩ්ඩක් බලමු මේ සිංහල සංස්කරණ වලට අමතරව පාලි මහා වංශයේ කොහොමද මේක ගැන සඳහන් වෙන්නේ කියලා. එතන පාලි මහා වංශයේ පැහැදිලිව තියෙනවා චේතියං තත්තකාරේසි කියන වාක්‍යය තියෙනවා. ඒ කියන්නේ සරලව මේකේ අර්ථය ගත්තොත් චෛත්‍යයක්ද කරවී කියන අර්ථය තමයි එන්නේ. එතකොට මේ චේතියං කියන වචනයට අපි බලමු පාලි ශබ්දකෝෂවල දීලා තියෙන අර්ථය මොකක්ද කියන එක. මේ තියෙන්නේ පාලි සිංහල ශබ්දකෝෂය. මේ පාලි සිංහල ශබ්දකෝෂය ඇප් එකක් විදියට ඕන කෙනෙකුට ෆෝන් එකට ගන්න පුළුවන්. ඔන්ලයින් අරගෙන මේකෙන් බලන්න පුළුවන් පාලි වචනවල සිංහල තේරුම. ඒකේ මෙතන චේතිය කියන වචනේ චේතිය කියන පාලි වචනයට අර්ථ දෙකක් ලබා දීලා තියෙනවා. චෛත්‍ය සහ සෑය කියන වචන දෙක. එතකොට පාලි මහා වංශයේ චේතියන් කියලා සඳහන් කරේ චෛත්‍යයක් එහෙම නැත්නම් සෑයක් කියන එක සැකයකින් තොරව තහවුරු වෙනවා. මෙන්න මේ පාලි සිංහල ශබ්දකෝෂයටත් අනුව. අපි පෙන්වුවේ මහා වංශයේ සංස්කරණ දෙකක්. සිංහල සංස්කරණ දෙකක් මම පෙන්වුවේ. ඊට අමතරව මහා වංශයේ තවත් සංස්කරණයක් තියෙනවා මොග්ගල්ලාන සංස්කරණය. සාමාන්‍ය මහා වංශයේ තියෙන ගාථා ප්‍රමාණයට වඩා වැඩි මේ මොග්ගල්ලාන සංස්කරණේ. මේ මොග්ගල්ලාන සංස්කරණේ මේ කාරණේ පැහැදිලිව සඳහන් වෙනවා. දුටුගැමුණු රජතුමා එළාර රජු වෙනුවෙන් චෛත්‍යයක් සාදපු බව. මේ තියෙන්නේ මහා වංශ මොග්ගල්ලාන සංස්කරණය. මෙතන ඊටාම පැහැදිලිව තූප කියලා සඳහන් වෙනවා. මෙතන කතන්තූපස්ස කියලා තියෙන්නේ. මේ සඳහන් අනුව තාම පැහැදිලි දුටුගැමුණු රජතුමා එළාර රජු සිහිවීම පිණිස ස්තූපයක් ඉදි කළ බව. මේ සඳහන හොඳ පිළිතුරක් වෙනවා. අර මහා වංශයේ අරගෙන ඇවිල්ලා මහා වංශ අනිත් සංස්කරණය අරගෙන ඇවිල්ලා චේතියන් කියන්නේ චෛත්‍යයක් නෙවෙයි කියන සඳහන පෙන්වන අයට ඊටම කදිම පිළිතුරක් මේක. මෙතන මේ මොග්ගල්ලාන සංස්කරණයේ මේක තූපයක් බවම සඳහන් වෙනවා. දැන් ඉතින් මේගොල්ලන්ට කරන්න වෙන්නේ මේ තූප කියන්නේ චෛත්‍යයක් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන එක තමයි මේගොල්ලන්ට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟට මම තවත් මූලාශ්‍ර කීපයක් මෙතනදී පෙන්නන්නම්. මේ මූලාශ්‍ර හැම එකකම තාම පැහැදිලිව තියෙනවා දුටුගැමුණු රජතුමා චෛත්‍යයක් සෑයක් ඉදි කළ බව. මේ මූලාශ්‍රවල සඳහන් වෙන එළාර රජු සීකිරීමෙන් අපි මේ මූලාශ්‍ර ටිකත් බලමු. මේ මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරය ගැන. මේ තියෙන්නේ පාලි තූප වංශය. ඒකෙත් චේතියන් යන වචනයෙන්ම මේ කතාව සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ මම පෙන්වන්නේ රසවාහිනිය. රසවාහිනියෙත් මේ සිදුවීමේදී චේතියන් කියන වචනයෙන්ම මේක සඳහන් කරලා තියෙනවා. මේ පැරණි මූලාශ්‍ර හැම එකකම වගේ මේ විදිහට චේතියන් එහෙම නැත්නම් තූප කියලා මේ කතාවේදී සඳහන් කරලා තියෙනවා. මම මෙතනදී තවත් මූලාශ්‍රයක් පෙන්වන්නම්. මේ පෙන්වන්නේ සිංහල තූප වංශය. මේකේ මේ කතාව බොහෝ පැහැදිලිව තියෙනවා. මේකේ කියනවා දුටුගැමුණු රජතුමා එළාර රජු වෙනුවෙන් දාගැබක් හැදුවා. ඒක නමකුත් දීලා තියෙනවා එළාර දාගැබ කියලා. එළාර දාගැබ කියන නමකුත් දීලා තියෙනවා මෙතන. මේ කරුණු අනුව බොහොම ඉතාම පැහැදිලි දුටුගැමුණු රජතුමා එළාර රජු වෙනුවෙන් දාගැබක් පිහිට වූ බව. මේ විදිහට
දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සිහිවීම පිණිස චෛත්‍යයක් එහෙම නැත්නම් තූපයක් ඉදි කළ බවට සඳහන් වෙන පැරණි මූලාශ්‍ර පෙන්වුවාම මෙහෙළබුදුන් කණ්ඩායම අරන් එනවා මේ ඊටාම මෑත කාලයේ ලියවුණු රාජාවලිය. රාජාවලිය සඳහන් වෙන්නේ ගල්ටැඹක් පිහිටෝ බව දුටුගැමුණු රජතුමා මේක පෙන්වලා මේ පිරිස මෙතන තූපයක් නෙවෙයි ඉදි කළේ ස්මාරකයක් කියන කතාව ප්‍රකාශ කරනවා. එතකොට මේ රාජාවලිය කියන්නේ බොහොම මෑත කාලින මූලාශ්‍රයක්. එතකොට ඊට වඩා පැරණි මූලාශ්‍ර තමයි මම කලින් පෙන්වුවේ. එතකොට මේ පැරණි මූලාශ්‍ර සියල්ලෙම ස්තූපයක් චෛත්‍යයක් ඉදි කළ බව තියෙද්දී රාජාවලියේ තියෙන ස්මාරකයක් ඉදි කරා කියන කතාවෙන් අර මුල් මූලාශ්‍රවල තියෙන ස්තූපයක් ඉදි කරපු කතාව අවලංගු වීමක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න තරම් මූලාශ්‍ර ගැන අවබෝධයක් මේ හෙළබුදුන් පාර්ශවයට නැහැ. ඒ තරම් දැනුමක් නැති ඉතිහාසය ගවේෂණය ගැන දැනුමක් නැති පිරිසක් තමයි මේ වගේ කතන්දර ගොතන්නේ මේ කතාව ටික මූලාශ්‍රවල මේ විදිහට තියෙන බව අපි පෙන්වුවාම මේ හෙළබුදුන් කණ්ඩායම් පාර්ශවය 아무තු කතන්දර ටිකක් කියන්න පටන් ගන්නවා. එකක් තමයි මේගොල්ලෝ කියන්නේ අපිට එළාර රජුට මෙන්වෙන් දාගැබ් හදලා දෙන්න තියෙන මොකද්ද උවමනාව කියන කාරණේ. ඒකට ඉතින් බොහොම මෝඩ ප්‍රශ්නයක් බව කිව යුතුයි. අපිට කවුරුවත් වෙනුවෙන් එහෙම දාගැබ් හදපු බව පෙන්වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි පෙන්වන්නේ මේ ඉතිහාසයේ සිදු වෙලා තියෙන කරුණු. ඉතිහාසයේ සිදු වෙලා තියෙන කරුණු මූලාශ්‍රවල තියෙන ආකාරයට තමයි අපි පෙන්වන්නේ. එතනදී මූලාශ්‍රවල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දුටුගැමුණු රජතුමා එළාර රජු වෙනුවෙන් දාගැබක් හදපු බව අපි මේ මූලාශ්‍රවල පෙන්වුවේ ඒක. එතකොට මේක ජාතිවාදී කෝණයකින් බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ පෙන්වන්නේ ඉතිහාසයේ වෙලා තියෙන අපේ බෞද්ධ දුටුගැමුණු රජතුමා කරපු ක්‍රියාවක්. ඒක ජාතිවාදී පැත්තකට ගෙනියලා එළාර රජු වෙනුවෙන් මොකටද අපි දාගැබ හදන්නේ කියන කාරණා මෙතනදී ඇත්තටම අනවශ්‍ය දෙයක්. ඒ වගේ මේ ප්‍රශ්නයත් මේ සැබෑ ප්‍රශ්නේ මගේ අරලා යන්න දාන ප්‍රශ්නයක් බව කියන්නේ. මේ කතාවේදී මේගොල්ලෝ තවත් කාරණාවක් අරගෙන එනවා. ඒකෙදි ඒගොල්ලෝ කියන අනිත් කාරණාව තමයි මහා වංශයේ ටීකාවේ එහෙම දාගැබක් චෛත්‍යයක් ඉදි කරපු බවක් සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් එහෙම ඉදි කරපු බවක් ටීකාවේ සඳහන් වෙන්නේ නැහැ කියන කාරණේ. අපි එතකොට බලමු මේක මේ විදිහට මේගොල්ලෝ කරන මේ කතාවේ තර්කයේ පදනමක් තියනවාද කියන එක අපි බලමු. මේ තියෙන්නේ මහා වංශ ටීකාවේවත් වංශත්තප්පකාසිනිය. මේකේ මේ පරිවර්තනයට කරපු පෙරවදනේ හැඳින්වීමේ තියෙනවා මේ ගැන අපූර්ව විග්‍රහය. මම මේක පොඩ්ඩක් කියවන්නම්. ඒකෙන් පැහැදිලි වෙයි මේ කතාව. මෙතන තියෙනවා ටීකා යන නාමය. ටීකා යන නාමය සාමාන්‍යයෙන් බහරනු ලබනුයේ කිසියම් ග්‍රන්ථයකට කරන ලද භාෂ්‍යයක නොහොත් අර්ථ කතාවක තවදුරටත් පැහැදිලි කළ යුතු කරුණු. තවදුරටත් පැහැදිලි කළ යුතු කරුණු විස්තර කරමින් කරනු ලබන පරිවාර ග්‍රන්ථයක් හැඳින්වීම පිණිසයි. ඒ වගේම තමයි මෙතන තවත් මෙහෙම කතාවකුත් කියනවා. වංශත්තප්පකාසිනී නම් මෙම ග්‍රන්ථය මහා වංශ ගාථාවන්ගේ අප්‍රකට කරුණු විස්තර කරමින් කරන ලද අර්ථ වර්ණනාවකි. එතකොට මේ කතාව මේ මහා වංශ ටීකාව කියන එක ගැන තියෙන මේ හැඳින්වීම අනුව ටීකාවක් කියන්නේ මොකක්ද කියන කාරණාවත් අනුව ඉතාම පැහැදිලි මහා වංශයේ ගාථාවල හැම වචනයක්ම මේ ටීකාවේ පැහැදිලි කරලා නැහැ. අර්ථය පැහැදිලි, ඉතාම පැහැදිලි, සරල අර්ථ තියෙන වචන පැහැදිලි කරන්නේ නැහැ. අර්ථය අපැහැදිලි. වැඩිදුර විස්තර කරන්න ඕනේ අවශ්‍ය තැන් සහ ඒ වචන විතරයි මේ මහා ටීකාවේ විස්තර කරන්නේ. වංශත්තප්පකාසිනී මහා වංශ ටීකාවේ විස්තර කරන්නේ ඒ වගේ නොපැහැදිලි මහා වංශයේ තියෙන නොපැහැදිලි වචන සහ තේරුම් කොටස් වලට වැඩිදුර විස්තර සහ ඒ වචන වල තේරුම තමයි මහා වංශත්තප්පකාසිනී විස්තර කරන්නේ. එතකොට මෙන්න මේක අනුව අපිට
ඔය මේගොල්ලෝ දුටුගැමුණු රජතුමා එලා රජතුමාට දාගැබ හැදුවා කියන කොටසේ තියෙන මතවාදයට ඒගොල්ලෝ අරන් ඉන්න මතවාදයට පැහැදිලි පිළිතුරක් මෙතනින් දෙන්න පුළුවන්. මහාවංශ ටීකාවේ ඒ කොටසට දීලා තියෙන්නේ මෙන්න මේ විදිහේ තේරුම අර්ථකථනයක් දීලා තියෙන්නේ. මහාවංශයේ අදාළ ගාථා කොටස මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අදාළ ගාථා කොටස. ඒ ගාථා කොටසට මෙන්න මෙහෙම තමයි අර්ථය දීලා තියෙන්නේ. තං දේහ පටිත්තානි යනු ඒ රජුගේ දේහ සංඛ්‍යාත වූ ශරීරය වැටුණු තන්හි සක්විති පෙරහරින් අලංකృత කොට සරසන ලද කුළුගේ සහිතව ආදාහණය කරවීය. පරිහාරං අදාසීච යනු එතනට පැමිණ තමා උදෙසා වාදනය කරනු ලබන තූර්යනාදයේ නවත්වා එම ස්ථානයේ පැදකුණු කොට ගරුසිත උපදවා එහි ගන්ධමල් පුදා ලක්තිව සියලු රජදරුවෝම විසින් කරන ලද පරිදිම කෙරෙත්වා. එහි එම ස්ථානයේ රාජාඥා පිහිටුවිය. එහෙයින් පරිහාරං අදාසීච කියන ලදී. මෙන්න මේ විදිහට තමයි මේ කොටසට මේ මහාවංශ ටීකාවේ අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මේ කොටස අනුව ඉතාම පැහැදිලි මහාවංශයේන ඒ සම්පූර්ණ ගාථා කොටසට මහාවංශ ටීකාවේ අර්ථ දෙන්නේ නැහැ. එතන චේචියන් තත්ත්කාරී කියන එකට අර්ථ දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකේ අර්ථය තාම සරලයි, තාම පැහැදිලි. ඕන කෙනෙකුට පැහැදිලි නිසා ඒක තවදුරටත් විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. පැහැදිලි වචන කීපේ විතරක් මෙතන අර්ථය මහාවංශ ටීකාවේදී පැහැදිලි කරලා වැඩිදුර විස්තර කරලා තියෙනවා. ඒක බොහොම මේ ටීකාවක් කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අදහසක් තියෙන කෙනෙකුට නම් මේ කතාව තේරෙනවා බොහොම. එහෙම සරල දැනුමක්වත් නැති ඉතිහාසය හොයන්නේ නැ අපේ මේ අමුතුම හෙළ බුදුන් කණ්ඩායම වලට නම් මේ වගේ දේ මේ සරල සම්මත කාරණා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ විහිළු සහගත මතවාද අරගෙන ඉන්නේ. මේ පෙන්වපු කරුණු කාරණා ටික අනුව ඔබ සියලු දෙනාටම ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඇති දුටුගැමුණු රජතුමා එලා රජතුමා සිහිවීම පිණිස දාගබක් චෛත්‍යයක් හදපු බව. මේක එහෙම නෑ කියලා කියන අය කරන්න හදන්නේ මෙතන තියෙන සැබෑ ප්‍රශ්نين පැනලා යන එක. මගේ තර්කය තමයි මෙතන තියෙන තර්කය තමයි දුටුගැමුණු රජතුමා මේ සම්පූර්ණ ලංකාව එක්සිස්ට් කරලා පාලනය කරා. බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් අවුරුදු 400ක් පමණ ආසන්න කාලයක තමයි දුටුගැමුණු රජතුමා හිටියේ. එතකොට මේ දුටුගැමුණු රජතුමා අපේ රුවන්මැලි සෑය, මිරිසවැටිය, ලෝවා මහා ප්‍රාසාදය වගේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බෞද්ධ බුදුදහම වෙනුවෙන් ඉතා විශාල ඉදිකිරීම් ස්මාරක සිද්ධාස්ථාන ඉදි කරා දුටුගැමුණු රජතුමා. එතකොට මේ වගේ ඒ සිද්ධාස්ථාන ඉතා විශාල ප්‍රමාණයක් ඉදි කරපු දුටුගැමුණු රජතුමා බුදුරජාණන් වහන්සේ කාලෙන් අවුරුදු 400කට පස්සේ හිටපු රජතුමා බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියානම් බුදුරජාණන් වහන්සේට අදාළ සතර ස්ථාන බුදුණු තැන, බුදු වුණු තැන, ප්‍රථම ධර්ම දේශනා කරපු තැන, පිරිනිවන් පාපු තැන. මේ වගේ තැන්වල මොන වගේ ඉදිකිරීම, මොන වගේ සිද්ධාස්ථාන ගොඩ නගයිද? එහෙම වුණා නම්. හැබැයි ඔය මේගොල්ලෝ පෙන්වන තැන් කිසිම ඒ වගේ ඉදිකිරීම අඩුම ගන්න සෙල්ලිපියක්වත් පිළිහිටවල නැහැ කිසිම රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමා විතරක් නෙවෙයි. ඊට පස්සේ කාලෙත් හිටපු රජවරු බෞද්ධ රජු කිසිම රජ කෙනෙක් මේ තැන්වල අඩුම ගන්න සෙල්ලිපියක්වත් ඉදි කළා නැහැ. කියලා නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉතිහාසයේ හිටියේ නැහැ කියන කාරණේ නිසා. බුදුරජාණන් වහන්සේට අදාළ ස්ථාන ලංකාවේ තිබුණේ නැහැ. තිබුණා නම් මේ බුද්ධ කාලේට ඉතාම ආසන්න විට බෞද්ධ රජවරු මේව දකින්න ඕනේ. දුටුගැමුණු රජතුමා මේව දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේට අදාළ මේ ස්ථාන දැක්කේ නැද්ද? දකින්න ඒවා තියෙන්නේ පෑ ලංකාවේ. ලංකාවේ නැති නිසා තමයි දැක්කේ නැත්තේ. තර්කය හරියට සරලයි. කිසිම ඉදිකිරීමක්, කිසිම දෙයක්, සිද්ධාස්ථානයක්, සෙල්ලිපියක්වත් අපේ බෞද්ධ රජවරු මේ තැන්වල පිහිටවල නැත්තේ මේ තැන් ලංකාවේ තිබුණේ නැති නිසා. ඒක
මේ කාරණා අනුව ඉතාම පැහැදිලි. මේකට ඒගොල්ලන්ට උත්තරයක් නැති නිසා තමයි මේ වගේ කිසි අර්ථයක් නැති, තේරුමක් නැති කතන්දර මේකට කියන්නේ. අපි තවත් වීඩියෝකින් හෙළබුදුන් සංකල්පයේ මිත්‍යාව ගැන තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.